හොදපි මේ වලන් ටික පිනට කණ්ඩ බලන් ඉන්නේ මෙතන. අයියෝ මෙච්චර දුක් විඳින්නේ. මගේ දෛවය මෙහෙම තමයි ලියවිලා ඇත්තේ නංගි. ඔයා මේ කරුමාකාර ජීවිතේ විඳින්නම ඕනේ දායේ. මම වෙන මොනවා කියලා කරන්නද නංගි? මුළු දවසම ගිල ගිල හිටපන්. අර රෙදි ටික හොදන්නේ කවුද? අම්මේ මොකද අම්මේ ඔයා හැටි අයියට කරදර කරන්නේ? උඹට පඬිතුකම් වලින් වැඩක් නැහනේ. උඹ පැත්ත කරලා හිටපන්. පව් අම්මේ අයියා. මම මේ හැම දෙයක්ම කරන්නේ උඹ වෙනුවෙන්. මං වෙනුවෙන්? ඒ කිව්වේ? ඕක මේ ගෙදරින් කොහොම හරි එරවලා මේ දේපොළ අපේ නමට ගන්න ඕනේ. මට ඕව තේරෙන්නේ නෑ අම්මේ. කුඩම්මේ මම රෙදි ටික නම් හොදලා ඉවරයි. මම දැන්වත් බත් ටිකක් කන්නද? හා ඔක්කොම කන්න නැතුව අර බල්ලොන්ට ඉතුරු කරලා කාපන් ඈ. ආම්බන් අදත් වෙනවා රූබන්. ඔකගේ ඇඩියාව අහන්න ගියපම එපා එපා වෙන්නේ. මචං. මේ උඹ ගැඩියාව නම් අද නම් අහන්න බෑ අපිට. වාතයක් වෙන්න එපා. හරි මචං. මම යන්න. මේ ඊ සචින්ට ආවද උඹලා හම්බෙන්නේ? ඊ ආව බං දුක කියන මල වදේ බං බැනලා එලවුවා. උඹලා දන්නවද සීන් එක? ඇයි බං මොකෝ සීන් එක? දැන් ටික වෙලාවකටදී සචින්තයා බෙල්ල වෙලා දාගෙන මැරිලා බං. අඩෝ සිරාද බං. සචින්තයා ලොකු දුකක් හිතේ තියාගෙන ඉඳලා තියෙනවා බං. උට ඒව කාටවත් කියන්න විදියක් තිබිලා නැහැ. කවුරුත් උගේ දුක අහලත් නැහැ බං. ඒ හින්දා තමයි ඌ සීදී නසාගෙන තියෙන්නේ. සචින්තයාගේ මරණයට අපිත් එක පැත්තෙන් අරදිකාරය බං. ඒ මොකද බං? සචින්තයා ඊ ඇවිල්ලා අපිට දෙයක් කියන්න හැදුවා බං. සමහරක් විට අපි උට අහුම්කම් දුන්නා නම් ඌ අද ජීවත් වෙනවා බං. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ බං. යමකෝ සචින්තයලා ගෙවල් පැත්තේ හට් එකේම ගහලා අපිට ඒ කරන්න තියෙන දේ දැන්වත් කරමු. යමල්. තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැතිව ඒ ප්‍රශ්න හිතේම තියාගෙන ඔහු ජීවිතයෙන් සමුගන්න තැනට පත් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් අපි ළඟට ඇවිත් කතා